අද ඉඳන් ඔයාගේ එනර්ජි එක සතුට පිරුණු තැනකට අරන් යනවා සූදානම්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. Hi, welcome back to my journey. දැන් අපි පටන් ගමු. ඔයාගේ එනර්ජි එක දැන් තියෙන්නේ මොන තත්වයක වුණත් ඔයාට ඒක සතුට පිරුණු ධනාත්මක තැනකට අරගෙන යන්න ඔයා මෙන්න මේ ටිප්ස් ටික පාවිච්චි කරගන්න. ඔයා ඉතින් දැනටම දන්නවා ඇති එනර්ජිස් කියන්නේ මොනවද කියලා. ඉතින් ඔයාගේ ජීවිතේ වසන්ත කාලය ලං කරගන්න ඔයාගේ හිත ඇතුලේ තියෙන එනර්ජි එක සහ ভাইබ්‍රේෂන් එක ඔයා වෙනස් කරගන්න ඕනේ. අපි ගොඩාක් වෙලාවට බලන් ඉන්නේ අපි වටේ තියෙන බාහිර දේවල් වෙනස් වුනහම අපිට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඇත්තම කතාව අපිට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ අපි අපේ ඇතුළාන්තේ සතුටින් තියාගත්තොත් විතරයි. ඉතින් අපේ ඇතුළාන්තේ සතුටින් තියාගන්න අපිට මොනවද කරන්න පුළුවන්? ඇතුළාන්තය කියන එකෙන් මම අදහස් කරන්නේ මෙතන අපේ හිත ගැන. ඉතින් අපේ හිත සතුටින් තියන්න නම් අපි අපේ හිතේ තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරලා දාන්න ඕනේ. උදාහරණයක් විදිහට කියනවා නම් ඔයාලට පේනවනේ මගේ රූම් එක දැන් තියෙන තත්ත්වේ. ඉතින් මේ විදිහට මට නම් එක විනාඩියක්වත් රූම් එකේ ඉන්න හිතෙන්නේ නැහැ. ඒ හින්දා ඉස්සල්ලාම මං කරන්නේ මගේ රූම් එක පිරිසිදු කරගන්න එක. අන්න එතකොට මට නිදහසේ ලස්සනට සුවඳට මගේ වැඩ ටික කරගන්න මගේ හිත නිදහස් වෙනවා. අන්න ඒ හින්දා තමයි මම මොන වැඩේ තිබ්බත් මගේ රූම් එක ලස්සනට පිළිවෙලට තියාගන්න හැමතිස්සෙම උත්සාහ කරන්නේ. අන්න ඒ විදිහට තමයි අපි අපේ හිතත් පිරිසිදු කරගන්න ඕන. අපේ හිතේ තියෙන්නේ ඊර්ෂ්‍යාව, කුහකකම, එතකොට අපිරිසිදු දේවල් නම් ඉතින් හොඳ අලුත් දේවල් වලට අපේ හිතට එන්න ඉඩක් නැහැ. මොකද අපේ හිත ඕල්රෙඩි අනවශ්‍ය දේවල් වලින් පිරීලා තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ අපි සතුටින් ඉන්න ඕන දේවල් ගැනනේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ දේ කරමු. අපිරිසිදු කරන දේවල් අපේ හිතෙන් අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ පරණාමි හිරිමතක, කේන්තිය, පසුතැවීම, ඍණාත්මක සිතුවිලි, වෛරය, ඊර්ෂ්‍යාව වගේ දේවල්. ඉතින් මේ වගේ දේවල් වලින් අපි අපේ හිත පුරවගෙන නම් ඉන්නේ. මේ දේවල් අදම අපේ හිත වලින් පුච්චලා දාන්න ඕනේ. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? මේ දේවල් තියෙනකොට අපිට අලුතින් දේවල් වලට ඇතුල් වෙන්න බෑ. අලුතින් දේවල් කියලා මම අදහස් කරන්නේ ලස්සන ආශිර්වාදාත්මක දේවල්. ඉතින් අපි සතුටින් ඉන්න ඕන නම් අපිට ලස්සන, අපි කැමති, අපිට ආදරේ හිතෙන, අපි දකින්න කැමති මේ දේවල් අපේ හිත තුල තියෙන්න ඕනේ. එහෙම නැතුව අර වගේ දේවල් නම් අපේ හිතේ තියෙන්නේ ඉතින් අපිට සතුටින් ඉන්න බෑ. අනේ ඒ හින්දා අලුත් ආශිර්වාද වලට එන්න නම් අර දේවල් අපේ හිතින් අයින් කරගන්න ඕනේ. එතකොට ලස්සන ආශිර්වාදාත්මක දේවල් අපේ හිතට නිකම්ම ගලාගෙන එනවා. ඇත්තටම මම කලින් කිව්වා වගේ සතුට අපි වටපිටාවෙන් හොයන්න යනවනේ. හැබැයි අපේ සතුට තියෙන්නේ අපේ හිතේමයි. අපි ලස්සන දේවල් නම් දකින්නේ, අපි ලස්සන දේවල් නම් අහන්නේ, අපි අපේ හිතට නිදහස දෙන දේවල් නම් හැමතිස්සෙම කරන්නේ. එතකොට සතුට තියෙන්නේ අපි ගාවමයි. ඒ වුණාට අපි හැමතිස්සෙම බලන්නේ තව කෙනෙක්ගෙන් සතුට හොයන්න. ඒක අදම නවත්තමු. අපේ සතුට අපිම හොයාගමු. ඔයාට සතුට ළඟා කරගන්න නම් ඔයා මෙන්න මේ පුංචි දේවල් ටික දැම්ම කරන්න පටන් ගන්න. 1. උදේ නැගිට ගමන් නැවුම් හුස්මක් එක්ක ඔයාගේ ඉලක්ක එක්ක ඔයාගේ හිත අනුගත කරන්න. එතකොට මේ දේ කරන්න පුළුවන්, මට මේ දේ ලැබෙනවා කියලා විශ්වාසයත් එක්ක ඔයා අද ඒ දවස වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න. ඔයා කරන ඕනම වැඩක් ආදරෙන් නිදහසේ කරන්න පුරුදු වෙන්න. ඒකට හැමතිස්සෙම ස්තුතිවන්ත වෙන්න. ඔයා දැන් ඉන්නේ මොන තත්ත්වයක වුණත් ඒ දේ වෙනුවෙන් ඔයා ස්තුතිවන්ත වෙන්න. මොකද ස්තුතිවන්ත වීම කියන්නේ ඔයාට තව තවත් ස්තුතිවන්ත වෙන්න ඕන දේවල් ඔයාගේ ජීවිතයට ළඟා කරන ලස්සන පුරුද්දක්. ඔයාගේ ජීවිතේ ඔයා දැන් තියෙන මොන තත්ත්වයක වුණත් ඔයා ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙනවා නම්
ඔයාට ධනාත්මක හැමතිස්සෙම ස්තුතිවන්ත වෙන්න ඕන දේවල් මේ ස්වභාව ධර්මයේ විසින්ම ඔයාට ලං කරලා දෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. පොඩි පොඩි දේවල් වුණත් කමක් නැහැ, ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. උදාහරණ කීපයක් මම ඔයාට කියනවා නම් ස්තුතිවන්ත වෙන්න ඔයාගේ සෞඛ්‍ය වෙනුවෙන්, ස්තුතිවන්ත වෙන්න ඔයාගේ පවුල වෙනුවෙන්, ස්තුතිවන්ත වෙන්න ඔයාගේ හොඳ යාළුවෙක් වෙනුවෙන්. ඉතින් මේ වගේ දේවල් වලට ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ජීවිතේ හිතා ගන්න බැරි විදිහට ගොඩාක් දේවල් ඔයාට ලං වෙයි. දැන් ඔයාගේ හිත සතුටින් තියන්න ඔයාට පීස්ෆුල් මයින්ඩ් එකක් නම් ඕන. දැන්ම පටන් ගන්න ඔයාගේ ජීවිතේ මල් පිපුණු වසන්තයක් වගේ හරිම නිදහසේ කාම්ව තියෙන හැටි චිත්ත රූප මවන්න. ඔයා දැන් ජීවත් වෙන්නේ ඒ වගේ මානසික නිදහස පිරුණු වටපිටාවක කියලා හිතාගෙන ජීවත් වෙන්න. ඔයා එහෙම නෙමෙයි වෙන්න පුළුවන් ඉන්නේ. ඒ වුණාට ඔයා හිතන්න ඔයා ඉන්නේ ඒ වගේ තැනක කියලා. එතකොට ඒ අවශ්‍ය හැම දෙයක්ම ලැබුණා කියලා ඔයා හිතනකොට, ඒ ෆීලිං එකත් එක්ක විඳිනකොට ඔයාට අවශ්‍ය හැම දෙයක්ම නිකම්ම ඔයාට ළඟා වෙයි. ගොඩක් වෙලාවට මේ චිත්ත රූප නගනවා කියන එක හරි පෙරලිකාවක් නේ. ඔයාට මම එක කෙටියෙන් චුට්ටක් අදහස් කරොත්, චිත්ත රූප මවනවා කියන්නේ අපි ඒ මොහොතේ, අපි අනාගතයේදී යන්න ඉන්න මොහොතේ අද ජීවත් වෙනවා කියන එකයි. ඉතින් මම හැමතිස්සෙම පුරුදු වෙලා ඉන්න තනියම කතා කරන්න. මං අනාගතයේ මේ වගේ තැනකට ගිහින් මේ විදිහට කතා කරනවා කියලා මං හිතනවා. අන්න ඒ විදිහට. ඔයාට තේරෙනවනේ ඉතින් මේ දේවල් මම දැන් අමුතෙන් කියන්න දෙයක් නැහැ. හැමෝම මේව දන්නවා. ඉතින් තව දෙයක් තමයි අපේ හිත නිදහස් කරගන්න අපිට පුළුවන් පුංචි මල් පැලයක් වවා ගන්න. ඔයා ඉන්නේ රූම් එකේ නම් ඔයාට පුළුවන් රූම් එකෙන් ලස්සන පැලයක් තියාගන්න. එතකොට ඒකට සාතු කරනකොට, ඒකට වතුර දානකොට, පොහොර දානකොට නිකම්ම හිත නිදහස් වෙනවා. ඒක අපේ වගකීමක් කියලා අපි හිතට අරගෙන කරනවා. අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් වලින් පුළුවන් අපිට අපේ හිත නිදහසේ සතුටින් තියාගන්න. ඒවා දකිද්දී උනත් ඒ වලින් ගෙඩියක් එනකොට, ඒ වලින් මලක් හැදෙනකොට අපිට හරි කාම්, නිදහස්, පීස්ෆුල් මයින්ඩ් එකක් නිකම්ම එනවා. ඉතින් මහා ලොකු දේවල් වියදම් සල්ලි වියදම් කරලා දේවල් කරන්න ඕනේ නෑනේ. අපි ළඟම තියෙන දේවල් වලින් අපිට පුළුවන් අපේ සිත පිරිසුදු කරගන්න. ඉතින් මතක තියාගන්න ඕනේ අපිත් මේ විශ්වයේම කොටසක්. අපිව නිර්මාණය වෙලා තියෙන්නේ මේ ස්වභාව ධර්මයට අනුකූලව. ඉතින් වසන්තයට මල් පිපිලා ගහකොළවල ලස්සනට දළු දානවා වගේ අපේ ජීවිතවලත් ලස්සනට බබලන්න ඕනේ. ඉතින් මෙන්න මේ ටිප්ස් ටික ඔයා අදම ෆලෝ කරන්න. ඔයාගේ ජීවිතේ ලස්සන සතුටින් පිරුණු හොඳ ජීවිතයක් නිර්මාණය කරගන්න. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එකෙන් ඔයාලා අදත් මොකක් හරි අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඉතින් මාව අහගෙන හිටපු, මන් දිහා බලාගෙන හිටපු, මගෙන් පොඩි හරි දෙයක් ඉගෙන ගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. Thanks for watching.